හයි හැමෝටම ඉතින් කොහොමද? ඉතින් අද වීඩියෝ එකෙන් මං හිතුවා මගේ ලස්සනම දවස ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් මම කොළඹ ගියේ 25 වෙනිදා මගේ උත්සවය තිබ්බේ 26. ඉතින් බස් එකේ තමයි අපි ගියේ. මම පළවෙනි වතාවට තමයි ඔය මේ බස් එක දැන් ගියේ. ඒ කියන්නේ ට්‍රිප් අනම්මනම් ගියාට ඔහොම දුර ගිහලා තිබ්බේ නෑ. පැය 6ක් ගියා යන්න. ඉතින් කොහොම හරි වීඩියෝ ගොඩක් ගන්න බැරි වුණා. මොකද මේ අර තිබ්බ මහන්සියත් එක්ක වීඩියෝ ගන්න එහෙම මූඩ් එකක් තිබ්බේ නැහැ. දැන් අපි ඉන්නේ රත්මලානට යන ගමන්. ඒ කියන්නේ කොළඹ ගිහිල්ලා රත්මලානට යන ගමන් තමයි මේ ගත්තේ වීඩියෝ එක. ඔන්න ඉතින් පැය 6කට පස්සේ අපි රත්මලානට ආවා. ආවට පස්සේ අපිට පෙරහැරක් හම්බුණා. මේක මොන පන්සලේ පෙරහැරද කියලා මට ඒ වෙලේ මතක තිබ්බට මේ වොයිස් එක කරන දවස් වෙනකොට මට පන්සලේ නම මතක නෑ. කොහොම හරි මේක යන්නේ රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය හරි මොකක් හරි ඉස්සරහින් යනවා. හරිද? මේ පෙරහැරේ අඩපිරිකර 80ක් තිබ්බා. ඉතින් අපි බලමු. ඔන්න ඉතින් ටික රෑ වුණා. දැන් යන්න ලෑස්ති වෙන්න තියෙනවා. මේවා තියෙනවා. ඉතින් මගේ කතාව අහලා මහන්සි නම් දැන් අපි බලමු මේ වීඩියෝ එක. මේ වීඩියෝ එක දාපුවාම පහලින් වැටෙන කමෙන්ට් ගැන මට හිතා ගන්න පුළුවන්. ඒ වුණාට අදාළ පුද්ගලයාට පෙන්වන්නට දැන් කරන්න දෙයක් නැහැ. ඉතින් 25 වෙනිදා දවසේ ওই වගේ අවසන් වුණා. අපි බලමු ඉතින් 26 වෙනිදා මොනවද වෙන්නේ කියලා. මම පාන්දරම ලෑස්ති වෙලා යනවා. මම බලාපොරොත්තු වෙනවා මට වීඩියෝ එකක් කරගන්න පුළුවන් වෙයි කියලා. උදේ මට ගොඩක් ලොකුවට වීඩියෝ ගන්න බැරි වුණා. මේ මම උදේ යන ගමන් ඒ කියන්නේ 26 වෙනිදා BMI CH එකට යන ගමන් ට්‍රැෆික් එකට අහුවෙලා කොමාරිය එතන යනකොට 8:20ට විතර ඇති. ගොඩක් පරක්කුයි. මම පුළුවන් විදිහට වීඩියෝ ටික ගත්තා. ඉතින් උදේ අපි ගියාට පස්සේ අපේ ෆොටෝ ගහලා ඔක්කොම දේවල් කරලා අපිව ලයින් කරා. එහෙම පෝලිං ගස්සලා අපිව පෙරහැරකින් තමයි ඇතුළට ගත්තේ. හරි ලස්සන දවසක් ඉතින්. මොනවා වුණත් ඉතින් අර තිබ්බ මහන්සිය කරපු කැපකිරීම හැම දෙයකම ඉතින් අවසාන ප්‍රතිඵලය තමයි ඉතින් මේක. හරි සතුටින් ඉතින් ඒ හැඟීම කියන්න තේරෙන්නේ නැහැ. ඒක ඉතින් බාරගත්තා. ගොඩක් මහන්සි වුණා. කවුරුත් නැතුව කුරුණෑගල තනියම හරි අමාරුවෙන් ගත කරපු කාලයක්. හරියට කෑවේ බීවේවත් නැති වෙලාවල් තියෙනවා. බස් වල රස්ති අඩු වෙච්ච වෙලාවල් තියෙනවා. තඩි බෑග් උස්සගෙන සතියකට සැරයක් එහාට මෙහාට දුවනවා. ඉතින් අර හිතේ ලොකු හීනයක් තිබ්බා. ඉතින් ඒකේ අර තියෙන අපි පොඩි කාලේ ඉඳන් අපිට හීන තියෙනවානේ. ඉතින් ඒ හීනේ අපි පළවෙනි පියවර ඉතින් මේ විදිහට ලස්සනට ඉස්සරහට තිබ්බා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ ලස්සන දවස අවසන් වුණේ. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. මම ඉතින් හැමෝටම විශ් කරනවා ඔයාලගේ හිතේ තියෙන හැම ආශාවක්ම මේ අවුරුද්දේ අවසන් වෙන්න කලින් ඉෂ්ට වෙන්න කියලා. මගේ ජීවිතයේ මුල් පියවරක් විදියට දැන් අඩියක් ඉස්සරහට තිබ්බා. මේ මගේ පටන් ගැම්ම විතරයි. ඉතින් මං අද ඉන්න තැන ගැන මට ගොඩක් සතුටුයි. හැම අතකින්ම මං අද මාව තියලා තියෙන තැන ගැන මට ගොඩක් සතුටුයි. ඉතින් එක අඩුපාඩුවයි තිබ්බේ. දැනුනේ හැම වෙලේම දැනුණා ඒක.
ඉතින් ඊළඟ පාර එකට කොහොම හරි ශිහාන් එක්කයි යන්න ඕනේ. මට මේ ඒ තිබ්බ හැම තප්පරයක් ගානේ මට ඒ අඩුපාඩුව හරියටම කියාගන්න තේරෙන්නේ නැහැ. ගොඩක් දැනුණා. ඉතින් අද මට මෙතනට එන්න උදව් කරපු හැමෝටම ගොඩක් thank you. ඒ වගේම මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ආදරේ. හැමෝටම මගේ වීඩියෝ බලනට ගොඩාක් හරියක් thank you. ඉතින් අපි ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා ලස්සන වීඩියෝ එකක් අරන් එන්න.